වෙතත් අදාළ ගල් ලංඝනතුක ප්‍රතික්ෂේප කළොත් ඒ අඛණ්ඩ විදුලි සැපීමට බාධාක් විය හැකි බවද අවධාරණය කරනවා. එතකොට දැන් ඇත්තටම මේක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒක බෑ කියලා. ඒතර ඔහු බෑ කියලා කියන්නේ මොකද තව නැවක් ගෙන්න ගන්න වෙලා නැහැ කියන කාරණේ මත. ඉතින් ඇත්තටම මේකේ ඔබ දන්නවා අර ඔබට මතකද දුරකථන ඇමතුමක් ලැබුණා. අර මේ ගල්ලංගුරු සමාගමේ සභාපතිතුමා නායක මහත්මයා කියන්නේ අපි අරවත් බේර ගන්න මේවත් බේර ගන්න තමයි මම මේක කරන්නේ. මේක බෑක් ඩේට් කරලා දෙන්නේ. ඒ කියන්නේ මාර්තු මාස 25 ඔය කතාව කරන්නේ. ඒ කියන්නේ 26 හෙට දෙන්න අද දිනේ දාලා. ඒ දිනේ 25 පාර්ලිමේන්තුවේ මම ඔය ප්‍රශ්න කරනවා. ඒක සම්පූර්ණ දූෂණයක්. ඒ කියන්නේ අතරම දූෂණයට කුමන්ත්‍රණයක්. නැත්නම් කූට ලේඛන සෑදීමට කුමන්ත්‍රණයක්. දන්නේ සංග්‍රහයටද පුළුවන් දූෂණ විරෝධී පනතරෙත් ඔය අතරඟුඩ ගන්න පුළුවන්. ඒතොර ඒ දූෂණය සම්බන්ධ ටෙන්ඩරින්. ඒතොර මේ තුන්වෙනි නැව. දැන් මේගොල්ලෝ මේ දූෂණයට සම්බන්ධ ප්‍රමාණය කොහොමද කිව්වොත් මේකට හිර වෙලා තියෙන ප්‍රමාණය කොහොමද කිව්වොත් එපා. බෑ. අරන් යන්න කියලා කියන තරම් හැකියාවක් නැහැ. මොකද මේගොල්ලෝ දූෂණේ පංගුකාරයෝ. දැන් අර කිව්වනේ අර මහත්ය එක්ක බේරන්නේ මේ කරන්න කියලා. දැන් මේ මහත්යා තරහ වෙනවනේ දැන් මේක හරවලෙවොත් එහෙම. මම ඔබතුමාලගේ දුරකථන සංවාදයේ ඔබතුමාලා 100% පිළිගන්නවද? 100%යි. ඒසා ඊට පස්සේ ඕ ලිඛිතව දන්වලා ඔව් කිව්වනේ මේක මගේ කියලා ලිඛිතව පිළිගත්තා. ඒ වගේම ගිය සතියේ පාර්ලිමේන්තුවේ තිබුණු බ්‍රහස්පතින්දා තිබුණු පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් අධීක්ෂණ කාරක සභාවේදී මම පෞද්ගලිකවම සභාපතිවරයාගෙන් ප්‍රශ්න කරා. ඔහු ඒක පිළිගත්තා පර්ෆෝමන්ස් බොන්ඩ් එක සම්බන්ධව. ඉතින් මන්ත්‍රීතුමා ඒක දූෂණයක්. ඔබතුමාගේ මේක මතු කරන්නේ දැන් ඔබතුමා මට ඒ දූෂණ සම්බන්ධ ක්‍රියාත්මක කරන්නේ මොකද්ද කියන්නේ? මුජිබරහම මන්ත්‍රීතුමා CID එකට ගිහලා පරීක්ෂණ මේ පැවිල්ලක් කරා. අද වෙනකන් කරන්නේ නැහැ. ගහලා ගන්නද පරීක්ෂණ කරන්නේ? ඔබතුමා පාර්ලිමේන්තුවේදී ඔය කුමාර ජයකොඩි හිටපු මන්ත්‍රී මේ අමාත්‍යයට ඇමතුමා ඉල්ලා අස්වෙන්න කලින් ඔබතුමා කියනවා ඔබ ඇඟිල්ල දික් කළා කියනවා ඔබ වරදක් කළා තියෙනවා. ඔබ මේකට වග කියන්න ඕන නිසා ඔබතුමා කරුණාකරලා ඉල්ලා අස්වෙන්න. මගේ ප්‍රැක්ටිස් එක ගැන ඕන නම් ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න කලතර නැත්තම් උසාවියේ ඕන කෙනෙක්ගෙන් මම අපිට එහෙම මේ ප්‍රශ්නයක් තියෙනවා නෙමෙයි කියලා. ඔතව බම ඍජුව ප්‍රශ්න කරන ඔහු ඉල්ලා අස්වෙනවා. හැබැයි ඊට එහා බරපතල වැඩක් දැන් සිද්ධ වෙමින් තියෙනවා. ඔව් දැන් මේක විදුලිය දෙන්න බෑ කියලා දැන් අපිට මේ ඛණ්ඩ නැහැ කියලා අපි ජරාවගෙනලා කන්නේ නැහැ නෑ. ඔබට මම කියන්න ධම්මික මේ රටේ අයට දැනගන්නත් ඔයගලන්ට තේරුම් ගන්නත් මේ අලු කියන්නේ මේ ඇෂ් කියන්නේ දැනටමත් නැවේ අරන් එනකොට අපි කියමු ටොන් 100ක් තියෙනවා කියලා. ටොන් 100න් ටොන් 16.3ක් දැනටමත් පිච්චිලා ඉවරයි කියන එකයි තේරුම. මේ කියන්නේ මේ අපේ බලාගාරයේ පිච්චුවට පස්සේ එළියට හැදෙන අලු ප්‍රමාණය නෙමෙයි මේ. මම මේ තේරුම් ගන්න කියන්නේ. ඒකේ 184යි මේකේ තියෙන හරියට. මේක 84 ගල්ලමු තියෙන. ටොන් 100ක් තියෙනවා මේ 60 නැවක තියෙන 60යි මම පහසුවෙන් කියන්නේ. අපි හිතමු මේ නැවේ ටොන් 100ක් එනවා කියලා. මේ නැවේ ටොන් 100න් ටොන් 16.3ක් දැනටමත් පිච්චිලා ඉවරයි. මොකද හේතුව ගල්ලංගුරු කියන දේ ඒ අර පොළොව යටින් අරගෙන ගොඩට ගත්තාම ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ඒ ගල්ලංගුරු ස්වේච්ඡාවෙන්ම ගිනි ගන්නවා. ඔව් එතකොට ඒකේ ප්‍රතිඵලයක් හැටියට කියන්නේ එළියේ තියෙන තරමට පිච්චෙනවා. හරි එතකොට ඒක තමයි කාරණේ. එතකොට ඇතුළට අපි බලාගාරය ගෙනල්ලා පුච්චන ක්‍රමය වෙන එකක්. ඒක වෙන ඒ පාලිත තත්ත්වයන් යටතේ කරන එක. එතකොට ඒ නිසා අලු වැඩි කියලා කියන්නේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් ඒ බැල්මටම පරිසර දූෂණයක් වෙනවා මේ අලු නිසා. ඊළඟට දෙක ඒක ඇත්තටම බලශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේක බාර ගැනීම මහා අපරාධයක්. නෑ ඒක මම කියන්නේ. දැන් ඔබතුමා කියන හැටියට සමාගම මීට කලින් ගినాපු නැව් දෙකම ක්ලියර්නේ ප්‍රශ්නයක් නෑනේ. තුන්වෙනි නැව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔබතුමා කාලයක් හිටියනේ මේක සබ්ජෙක්ට් එකේ. ඔබතුමා හිතනවාද එහෙම නැව් දෙකක් ඕකේ වෙලා තුන්වෙනි නැව අවුල් වෙන්න එකපාර අවුල් වෙන්න මොකද හේතුව? පුළුවන් මූලාශ්‍රය වෙනස් ඇති. දැන් මේ හදිසියෙන්නේ මේක මිලදී ගන්නේ. ඒ සමහර අය මම කියන්නේ මන්තුතුමා මෙහෙමනේ දැන් මේක දූෂණ ක්‍රියාවලියක් වෙලා තියෙනවානේ පහුගිය කාලේ. එතකොට මේ නැවත් කොහොමද එහෙම දූෂණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන්න පුළුවන් මම ඒක කියන්නේ උපකල්පනයක් මත කියන්නේ. ඒ කියන්නේ සමහර ලාවට ඔවුන් අපි දන්න තරමට ඉන්දුනීසියාවෙන් තමයි ගල්ලංගුරු අරන් එන්නේ. ඒතකොට ඉන්දුනීසියාවේ තියෙන මේ ගල්ලංගුරු ආකාරය මත ආකාරයෙන් ආකාරයට ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ඒ වගේම ගල්ලංගුරු පොළවෙන් කැණීම කරලා ගබඩා කරලා තිබෙන කාලය මත ඒ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. දැන් ඔබතුමා කාලේ එහෙම ගුණාත්මක භාවය අවුල් වෙලා රිටයර් කළා නැත. අපි මම දూరు දරපු අවුරුදු 5 එවැනි ඉතින් එහෙම මෙන්න කොහොමද මේ මගන්නේ? ඒක තමයි කියන්නේ මේ සම්පූර්ණ ඔබතුමාත් මේක බේරගන්න කතා කරනවා. චක්‍රයට ඔබත් මේක හේතුවනේ මේ මූලාශ්‍රය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. ඒක හොඳ නෙමෙයි. මූලාශ්‍රය තෝරගන්නේ කොහොමද වැඩක්? නෑ ඒක කියන්නේ මෙහෙම ඔයාලට අවුරුදු 5 උන්නේ නැත්නම් දැන් මූලාශ්‍රය ප්‍රශ්නයක් වෙන්නේ නැතුව මේ තරං ජෝඩ් එකෙන් ආපු නැව් දෙකක් හොඳ වෙලා තුන්වෙනි එකේ කලකට අහු වෙලා තියෙන්නේ. මේ NPP ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ ඔවුන්ගේ නිලධාරී හොරු කණ්ඩායමකට යට වෙලා තියෙන්නේ මේ හොරු රට පාලනය කරන්නේ. මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේක තේරෙන්නේ හිතා ගන්න බෑ JVP කාර්යෝ හොරුන්ට යට වෙලා කිව්වා. අපේ ටෙලිෆෝන් කෝල් එක ගන්නකො නෑ මම කියන දේ විශ්වාස කරන්න එපා. හරි? මොකක්ද ටෙලිෆෝන් කෝල් එක?
ටෙලිෆෝන් එක මම නම් කියන්නේ ඔබතුමාට නාලිකාවට මේ හොඳ නැති නිසා. මොකද ඒ කියපු පුද්ගලයෝ රටේ බලගත පුද්ගලයෝනේ. හරි කවුද ඒක කියන පළවෙනි මහත්තයා? හරි ඒ පළවෙනි මහත්තයාව බේරන්න තමයි බෑක්ඩේට් කරන්නේ. තව මහත්තයෙක් කෙනෙක් ඒ සමාගමේ CEO. හරි ඒතකොට ඒ මහත්තුරු දෙන්නම බේරන්න තමයි සභාපති වැඩ කරන්නේ. හරි එතකොට මේක බෑක්ඩේට් කරනවා. ඒ කියන්නේ පොඩි වැඩක්ද? හරි එතකොට මම කියන්නේ ඒත් කියන්නේ ඒ මහත්තුරු කවුද? හරි ඒ මහත්තුරු තමයි හරි ඒ හඬපටේ ඉන්න මහත්තුරු තමයි මේ රටේ ධනවත්ම බලවත් මිනිස්සු. අපි අහුවෙන මතුමා දැන් මේහන දැන් කොමිසම පත් කරානේ. කොමිසම පත් කරේ මේ ගැන හොයන්නේ ඔතුමාලා කරු වංචා ගැනත් හොයන්න. 2009 ඉඳන්. දැන් ඔතුමා කාලේ වෙච්ච වංචා මොනවද තියෙන්නේ? කිසිම චෝදනා